සියලු දෙනාට සුබ දවසක්. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2024-25 ඕලෙවල් විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නාංක 21 ඉඳලා ප්‍රශ්නාංක 30 දක්වා. මේකට අදාළ පළවෙනි ප්‍රශ්නේ ඉඳලා ප්‍රශ්නාංක 20 දක්වා පසුගිය පාඩම් වලින් ඔබට පිළිතුරු බලා ගන්න පුළුවන්. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්නාංක 21 සිට ප්‍රශ්නාංක 30 දක්වා. හරි, සාකච්ඡා කරගෙන යමු. 21 වෙනි ප්‍රශ්නෙන් කියනවා මෙහෙම: එක්තරා ආහාර නිස්සාරකයකට බෙනඩික් ද්‍රාවණ ස්වල්පයක් එක්කල රත් කළ විට වර්ණ විපර්යාසයක් සිදු නොවිය. ආහාරයක් තියනවලු, මෙන්න මේ ආහාරයට බෙනඩික් කියන රසායනික සංයෝගයෙන් ස්වල්පයක් එක් කරලා රත් කරපුවාම වර්ණ විපර්යාසයක් හම්බුනේ නෑලු. අපි දන්නවා මොනොසැකරයිඩ් සඳහා සිදු කරන පරීක්ෂණවලදී බෙනඩික් ද්‍රාවණය දාපුවාම මොනොසැකරයිඩයක් නම් වර්ණ විපර්යාසයක් සිද්ධ වෙනවා. එහෙනම් මේ ආහාරයට බෙනඩික් ද්‍රාවණය දාපුවාලා රත් කරපුවාම වර්ණ විපර්යාසයක් උනේ නැහැ කියලා කියන්නේ මේ ආහාරයේ මොනොසැකරයිඩයක් අඩංගු වෙන්නේ නැහැ. මොනොසැකරයිඩයක් නැහැ. ඊට පස්සේ කියනවා මෙහෙම: පසුව එයට තනුක සල්ෆියුරික් අම්ල ස්වල්පයක් එක්කල රත් කළ විට ද්‍රාවණය තැඹිලි පැහැයට හැරුණේ. දැන් තනුක සල්ෆියුරික් ටිකක් දාලා නැවත රත් කරපුවාම ද්‍රාවණය තැඹිලි පාටට හැරුණා නම් මේ සල්ෆියුරික් දැම්මට පස්සේ අනිවාර්යෙන් එයා මොනොසැකරයිඩයක් බවට පත් වෙන්න ඕනේ. සල්ෆියුරික් දාලා තැඹිලි පාට වෙන්නේ මොනොසැකරයිඩයක් බවට පත් වෙන්න නම් කලින් තියෙන්න ඕනේ ඩයිසැකරයිඩයක්. හේතුව ඩයිසැකරයිඩයක් තනුක සල්ෆියුරික් අම්ලය දාපු ගමන් එයා හැදිලා තියෙන මොනොසැකරයිඩ් බවට පත් වෙනවා. අපි ඒකට කියනවා ජල විච්ඡේදනය වෙනවා කියලා. එහෙනම් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ඩයිසැකරයිඩයක්. එහෙනම් පිළිතුරු අනුව ගැළපෙන උත්තරය 2. ආහාරයේ තියෙන්නේ සුක්‍රෝස් කියන ඩයිසැකරයිඩ්. 22 වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න ගමු. ජීව විශේෂයක් සතු පහත සඳහන් ලක්ෂණ සලකා බලන්න. A. සංවිධානය වූ න්‍යෂ්ටියක් නැත. B. ප්‍රතිජීවක වලින් විනාශ කළ හැක. C. ව්‍යාධිජනක හෝ ස්වයංපෝෂී හෝ විය හැක. මේවායින් බැක්ටීරියා අධිරාජධානියට අයත් ජීවීන් සතු ලක්ෂණ වන්නේ. බැක්ටීරියා අධිරාජධානියට අයත් ජීවීන්ට සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක් නැත. ඒ වගේම තමයි මේ කට්ටිය ප්‍රතිජීවක වලින් විනාශ කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ කට්ටිය ප්‍රතිජීවක වලට සංවේදී. ඒ වගේම තමයි ගොඩාක් බැක්ටීරියා අධිරාජධානියේ ඉන්න ජීවීන් විෂමපෝෂී. විෂමපෝෂී කියලා කියන්නේ වෙනත් ජීවීන් මත යැපිලා තමයි ආහාර නිෂ්පාදනය නැත්නම් ආහාර ලබා ගන්න. හැබැයි සමහර බැක්ටීරියා අධිරාජධානියේ ඉන්න ජීවීන්, උදාහරණයක් සයනොබැක්ටීරියා, මේ කට්ටිය ස්වයංපෝෂී. එහෙනම් සමහර ජීවීන් විෂමපෝෂී, හැබැයි තව සමහර කට්ටිය ඉන්නවා මේ කට්ටිය ව්‍යාධිජනකී. එහෙනම් අපෙන් අහන්නේ පළවෙනි ප්‍රකාශයෙන් කියලා කියන්නේ සංවිධානය වූ න්‍යෂ්ටියක් නැහැ. ඔව්, සංවිධානය වූ න්‍යෂ්ටියක් නැහැ. B. ප්‍රතිජීවක වලට විනාශ කළ හැක. ඔව්, මේ කට්ටිය ප්‍රතිජීවක වලින් විනාශ කරන්න පුළුවන්. C. ව්‍යාධිජනක හෝ ස්වයංපෝෂී හෝ විය හැක. ඔව්, ව්‍යාධිජනක වෙන්නත් පුළුවන්, ස්වයංපෝෂී වෙන්නත් පුළුවන්. කවුද? සයනොබැක්ටීරියාවන්. එහෙනම් ABC ප්‍රකාශ 3ම නිවැරදි. පිළිතුරු අංක 4 තමයි ගැලපෙන්නේ. 23 වෙනි ප්‍රශ්න. ප්‍රශ්නාංක 23. P සහ Q යන ලෝහ තනුක අම්ල සමග ප්‍රතික්‍රියා කර හයිඩ්‍රජන් වායුව නිදහස් කරන අතර R ලෝහය අම්ල සමග ප්‍රතික්‍රියා කර හයිඩ්‍රජන් පිට නොකරයි. සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍යයට ඉහළින් ඉන්න සියලුම ලෝහ හයිඩ්‍රජන් සමග ප්‍රතික්‍රියා කරනවා. තනුක අම්ල කියලා කියන්නේ මේ තනුක අම්ලවල තියෙන්නේ හයිඩ්‍රජන් අයන. එහෙනම් P සහ Q කියන එක්කෙනා හයිඩ්‍රජන් සමග ප්‍රතික්‍රියා කරනවා කියලා කියන්නේ
P සහ Q ඉන්න ඕනේ සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන්ට ඉහළින්. හැබැයි R කියන එක්කෙනා හයිඩ්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියලා නැත්නම් තනුකම්ල එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියලා කියන්නේ R කියන එක්කෙනා ඉන්න ඕනේ සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන්ට පහළින්. ඒ වගේම තමයි අපිට තව කාරණාවක් කියනවා මෙහෙම. P ට Q හි ලවණ ද්‍රාවණයකින් Q ප්‍රතිස්ථාපනය කර නොහැක. P කියන එක්කෙනාට Q වල ලවණ ද්‍රාවණයකින් Q ප්‍රතිස්ථාපනය කරන්න බෑ. සක්‍රියතාවයෙන් වැඩි එක්කෙනෙකුට විතරයි ලවණ ද්‍රාවණයකින් මෙන්න මේ මූලද්‍රව්‍ය නැත්නම් සංයෝගය මෙන්න මේ Q ස්ථාපනය කරන්න පුළුවන්. එහෙනම් මෙයාගේ සක්‍රියතාවය අඩුයි. ඒකින්ද Q තියෙන්න ඕනේ උඩින් ඊට යටින් තමයි P තියෙන්න ඕනේ. එහෙනම් මේකට අදාළ සක්‍රියතා ශ්‍රේණියේ මේ මූලද්‍රව්‍ය තුන් දෙනා පිහිටන අණුපිළිවෙල තමයි Q තමයි උඩින් ඉන්නේ, ඊළඟට ඉන්නේ P, අවසානයේ ඉන්නේ R. Q P R තමයි ගැලපෙන උත්තරය. පිළිතුරු අංක 2 තමයි ගැලපෙන්නේ. අපි කතා කරමු ප්‍රශ්න අංක 24. ජලය පුරවා හොඳින් මූඩිය වසා ඇති ප්ලාස්ටික් බෝතලයක් තුල ගිලී ඉපිලෙනසේ ඒ ලෙස නම් කර ඇති සැකස්මක් ඇතුල් කළ ඇත. බෝතලය මැදින් තෙරපන විට ඒ සැකස්ම බෝතලයේ පහළට ගමන් කරයි. මේට හේතුව වන්නේ බෝතලයක් තියෙනවා. මේ බෝතලයේ සම්පූර්ණයෙන්ම ජලය පුරවලා කිසිම වාත අවකාශයක් නැහැ. මෙන්න මේවා සම්පූර්ණයෙන්ම ජලය පුරවපු බෝතලය ඇතුලේ යම් කිසි සැකස්මක් තියෙනවා. හැබැයි මේ සැකස්මේ භාගයයි ජලය පුරවලා තියෙන්නේ, ඉතුරු ටික වාතය තමයි තියෙන්නේ. ඒ විදිහට තමයි මේ සැකස්ම හදලා තියෙන්නේ. දැන් අපෙන් කියනවා මේ බෝතලයේ මැදින් තෙරපුවාම ඇතිවන පීඩනය මෙන්න මේ ද්‍රවය තුළට ගමන් කරනවා. හැබැයි අපි දන්නවා මෙන්න මේ ද්‍රවයකට පීඩනයක් හම්බුණා කියලා මේ ද්‍රවය සම්පීඩනය වෙන්නේ නැහැ. ඒ සම්පීඩනය වෙන්නේ නැත්නම් මේ පීඩනය මෙන්න මේ ද්‍රවය තුළින් මෙන්න මේ සැකැස්මට ගමන් කරනවා. මෙන්න මේ සැකැස්ම ඇතුලේ තියෙනවා වාතය. හැබැයි වාතය කියන එක්කෙනාට පීඩනයක් හම්බුණු ගමන් එයා මොකද වෙන්නේ? එයා සම්පීඩනය වෙනවා. සම්පීඩනය වෙනකොට මෙන්න මේකේ ඇතුලේ තියෙන වාත පරිමාව අඩු වෙනවා. වාත පරිමාව අඩු වෙනකොට මෙන්න මේ මුළු සැකැස්මේම තියෙන ඝනත්වය අඩු වෙනවා. හේතුව තමයි ඝනත්වය සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව. පරිමාව අඩු වෙන්න සැකැස්මේ ඝනත්වය වැඩි වෙනවා. සැකැස්මේ ඝනත්වය වැඩි වෙනකොට මෙන්න මේ ජලය මගින් මේ A කියන සැකැස්මට දීලා තියෙන උඩුකුරු තෙරපුම කියන එක අඩු වෙනවා. උඩුකුරු තෙරපුම අඩු වුණු ගමන් මේ A සැකැස්ම බෝතලයේ පහළට ගමන් කරනවා. එහෙනම් මේ සැකැස්ම බෝතලයේ පහළට ගමන් කරන්නේ මේ ද්‍රවය මගින් මේ සැකැස්ම වෙත හම්බුණු උඩුකුරු තෙරපුම අඩු වෙන හින්දා. එහෙනම් මේකේ ගැළපෙන උත්තරය තමයි A මතයේ දෙන උඩුකුරු තෙරපුම අඩු වීම. පිළිතුරු අංක 3. ප්‍රශ්න අංක 25. තරංග චලිතය හා සම්බන්ධ ප්‍රකාශ 3ක් පහත දැක්වේ. A. තීර්යක් තරංග ගමන් කරන්නේ මාධ්‍ය අංශු කම්පණය වන දිශාවට ලම්බක දිශාවක් ඔස්සේය. තීර්යක් තරංග කියලා කියන්නේ මාධ්‍ය අංශු කම්පණය වන දිශාවට ලම්බක දිශාවට තරංගය ගමන් කරනවා නම් අපි ඒකට කියනවා තීර්යක් තරංග කියලා. ඔව්. එහෙනම් පළවෙනි ප්‍රකාශය හරි. B. අන්වායාම තරංග වලට නිදහස් අවකාශයේ නැත්තම් රික්තකයක ගමන් කළ හැක. අන්වායාම තරංග කියලා කියන්නේ මාධ්‍යයේ අංශු කම්පණය වන දිශාවටම තරංගය ගමන් කරනවා නම් අපි ඒකට කියනවා අන්වායාම තරංග කියලා. එහෙනම්
අන්වායාම තරංග ගමන් කරන්නත් මාධ්‍ය අංශු කම්පණය වෙන්න ඕනේ. එහෙනම් අන්වායාම තරංග වලටත් ගමන් කරන්න අනිවාර්යෙන් මාධ්‍යයක් ඕනේ. ඒකින්ද B ප්‍රකාශයේ වැරදි හේතුව අන්වායාම තරංග වලට රික්තකයක ගමන් කරන්න බෑ. C. විද්‍යුත් චුම්බක තරංග ඕනෑම මාධ්‍යයක එකම වේගයකින් ගමන් කරයි. අපි දන්නවා විද්‍යුත් චුම්බක තරංග කියලා කියන්නේ මාධ්‍යයක් ඕනේ නැහැ. රික්තකයේ පවා මේ විද්‍යුත් චුම්බක තරංග වලට ගමන් කරන්න පුළුවන්. රික්තකයක් තුලදී විද්‍යුත් චුම්බක තරංගයක වේගය 3 වැඩි කිරීම 18යි තත්පරයට මීටර. හැබැයි මේ විද්‍යුත් චුම්බක තරංගය යම්කිසි මාධ්‍යයකට ආපු ගමන් මෙයාගේ වේගය අඩු වෙන්න පටන් ගන්නවා. එහෙනම් C ප්‍රකාශයක් වැරදි. C ප්‍රකාශයක් වැරදි. හේතුව එකම වේගයෙන් ඕනම මාධ්‍යයක ගමන් කරන්නේ නැහැ. මාධ්‍ය අනුව මෙයාගේ ගමන් කරන වේගය වෙනස් වෙනවා. එහෙනම් ප්‍රකාශ හරියන්නේ ඒ ප්‍රකාශය විතරයි හරියන්නේ. පිළිතුරු අංක 1 තමයි ගැලපෙන උත්තරය. අංක 26. A හා B ද්‍රාවණ දෙකක් අතරින් A ද්‍රාවණයට පිනොප්තරීන් බිඳු කිහිපයක් දැමූ විට වර්ණ විපර්යාසයක් සිදු නොවිය. A සහ B කියලා ද්‍රාවණ දෙකක් තියෙනවා. මේ A ද්‍රාවණයට පිනොප්තරීන් කියන දර්ශකයෙන් බිඳුවක් දාපුවාම වර්ණ විපර්යාසයක් උනේ නැහැ. අපි දන්නවා පිනොප්තරීන් කියලා කියන්නේ දර්ශකයක්. මේ පිනොප්තරීන් කියන දර්ශකය ආම්ලික මාධ්‍යයේදී අවර්ණ කියන වර්ණ වෙනසක් නැහැ. බාෂ්මික මාධ්‍යයේදී මේ පිනොප්තරීන් දර්ශකය රෝස පාටට වෙනවා. එහෙනම් මට කියන්න පුළුවන් A කියන එක්කෙනාට පිනොප්තරීන් දාපුවම වර්ණ විපර්යාසයක් උනේ නැහැ කියලා කියන්නේ A වල කවුරු නැද්ද? A කියලා කියන්නේ බෂ්මයක් නෙවෙයි. බෂ්මයක් නෙවෙයි. හරි, ඊළඟට කියනවා මෙහෙම. A සහ B කියන දෙන්නා සමපරිමා මිශ්‍ර කරපුවාම හැදුනලු C කියලා ද්‍රාවණය. මේ C කියන ද්‍රාවණයේ pH අගය බලපුවාම ආවේ 7යි. අපි දන්නවා pH 7 කියලා කියන්නේ මේක උදාසීනයි. උදාසීන වෙන්නේ ලවණවල. එහෙනම් ලවණයක් හැදෙන්නේ අම්ලයක් සහ බෂ්මයක් එකතු වෙලා. එහෙනම් A බෂ්මයක් නෙවෙයි නම් B තමයි බෂ්මය. එහෙනම් ඒ කවුද? ඒ තමයි අම්ලය. එහෙනම් Aට ගැලපෙන උත්තරය තමයි HCl අම්ලය. Bට ගැලපෙන උත්තරය තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බෂ්මය. මේ දෙන්න එකතු වුණාම හැදෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් ලවණය. අපි දන්නවා HCl අම්ලයයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බෂ්මයයි එකතු වුණාම සෝඩියම් ක්ලෝරයිඩ් ලවණයයි ජලයයි හැදෙනවා. එහෙනම් A කියලා කියන්නේ HCl, B කියලා කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, C කියලා කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. ගැලපෙන උත්තරය අංක 1. ප්‍රශ්න අංක 27. ප්‍රභා සංශ්ලේෂණයේදී මුලින්ම සෑදෙන හරිත ලව තුල తాවකාලිකව ගබඩා වන සහ ෆ්ලෝයම් ඔස්සේ පරිසංක්‍රමණය වන කාබෝහයිඩ්‍රේටමය පළ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේදී ශාක පත්‍රයක හරිත ලවයක් තුල පළමුවෙන්ම නිෂ්පාදනය වෙන්නේ ග්ලූකෝස්. මෙයා තමයි ප්‍රභා සංශ්ලේෂණයේ ඵල. ග්ලූකෝස් කියලා කියන්නේ මොනොසැකරයිඩ්. හැබැයි මේ ග්ලූකෝස් ටික ශාක පත්‍රය තුල తాවකාලිකව ගබඩා වෙනවා පිෂ්ඨය විදිහට. පිෂ්ඨය කියලා කියන්නේ පොලිසැකරයිඩයක්. හැබැයි ෆ්ලෝයම පටකය ඔස්සේ මේ හැදුණු පිෂ්ඨය ටික ශාක දේහය පුරාම පරිවහනය කරන්නේ පිෂ්ඨය විදිහට නෙවෙයි සුක්‍රෝස් විදිහට. සුක්‍රෝස් කියලා කියන්නේ ඩයිසැකරයිඩයක්. එහෙනම් නිෂ්පාදනය වෙන්නේ මොනොසැකරයිඩයක් විදිහට, ගබඩා වෙන්නේ පොලිසැකරයිඩයක් විදිහට සහ පරිවහනය වෙන්නේ ඩයිසැකරයිඩයක් විදිහට. එහෙනම් උත්තරය දෙවන උත්තරය තමයි ගැලපෙන පිළිතුර වෙන්නේ. ප්‍රශ්න අංක 28. මෙම පරිපථයේ S ස්විචය සංවෘත කළ විට මේ පරිපථයේ තියෙනවා ප්‍රධාන විද්‍යුත් උපාංග දෙකක්. එකක් තමයි ඩයෝඩය. මේක තමයි ඩයෝඩයක පරිපථ සංකේතය.
මේ තියෙන්නේ ඩයෝඩය. මෙන්න මේ ඩයෝඩයක තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි මේ ඩයෝඩය හරහා ධාරාව ගමන් කරන්න පුළුවන් එක දිශාවකට විතරයි. ඩයෝඩය තුලින් ධාරාව යන්නේ එක පැත්තකට විතරයි. අනෙක් දිශාවට ඩයෝඩය තුලින් ධාරාව ගමන් කරන්නේ නැහැ. ඊළඟ උපාංගය තමයි ප්‍රතිරෝධකය. මේක තමයි ප්‍රතිරෝධකය. මේ ප්‍රතිරෝධකය හරහා කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ දිශාවටයි කියන දෙදිශාවටම ධාරාව ගමන් කරනවා. එහෙනම් ඔය A B C කියන බල්බ තුන දැල්වෙන්න නම් ඔය බල්බ හරහා ධාරාව ගමන් කරන්න ඕනේ. පරිපතේ S ස්විචය සංවෘත කරපුවාම කෝෂ තියෙන්නේ මෙන්න මේ ආකාරයට. මේක තමයි ධනාග්‍රය, මේක තමයි ඍණාග්‍රය. එහෙනම් පරිපතේ ධාරාව ගමන් කරන්නේ මේ දිශාවට. එහෙනම් ඔතන ඔය පරිපතේ ධාරාව ගමන් කරන්නේ A බල්බය හරහායි C බල්බය හරහායි විතරයි. B බල්බය හරහා ධාරාව ගමන් කරන්නේ නැහැ. එහෙනම් දැල්වෙන්නේ A බල්බයයි C බල්බයයි විතරයි. පිළිතුරු අංක 3 තමයි ගැලපෙන උත්තරය. හරියට 29 ප්‍රවේණීය සම්බන්ධ ප්‍රශ්නයක්. මිනිස් ඩිම්බයක දැකිය හැකි අලිංග වර්ණ දේහ සංඛ්‍යාව සහ ලිංග වර්ණ දේහ සංඛ්‍යාව වන්නේ. සෛලයක න්‍යෂ්ටිය තුල වර්ණ දේහ තියෙනවා යුගල් 23ක්. මෙන්න මේ යුගල් 23න් යුගල් 22ක්ම අලිංග වර්ණ දේහ යුගල්. ඉතුරු යුගල ලිංග වර්ණ දේහ යුගල. ඌනන විභාජනය වෙලා ජන්මානු නිෂ්පාදනය වෙනකොට එක්කෝ ශුක්‍රාණු සෛල හැදෙන්න පුළුවන්. පිරිමින්ගේ නම් ගැහැණියකගේ නම් එක්කෝ ඩිම්බ සෛල හැදෙන්න පුළුවන්. ඌනන විභාජනයෙන් ශුක්‍රාණු සෛල හෝ ඩිම්බ සෛල හැදෙනකොට මේ යුගල් 22කින් වර්ණ දේහ 22ක් යනවා ශුක්‍රාණු සෛලයකට සහ එක වර්ණ දේහ ලිංග වර්ණ දේහයක් යනවා ශුක්‍රාණු සෛලයකට. ඩිම්බ සෛලයට අර වර්ණ දේහ යුගල් වෙන් වෙලා වර්ණ දේහ 22කුයි ලිංග වර්ණ දේහ එකකුයි බැගින් යනවා. ශුක්‍රාණු සෛලවල තියෙන ඩිම්බ වර්ණ දේහ නැත්නම් ලිංග වර්ණ දේහය දෙක තමයි X කියන ලිංග වර්ණ දේහය හෝ Y කියන ලිංග වර්ණ දේහය තමයි මේ ශුක්‍රාණු සෛලයක තියෙන්නේ. හැබැයි ඩිම්බ සෛලයක තියෙන්නේ X කියන ලිංග වර්ණ දේහය විතරයි. එහෙනම් අපෙන් අහන්නේ ඩිම්බ සෛලයක තියෙන වර්ණ දේහ මොනවාද කියලා. ඩිම්බ සෛලයක තියෙන වර්ණ දේහ තමයි අලිංග වර්ණ දේහ 22යි X කියන ලිංග වර්ණ දේහයයි. එහෙනම් උත්තරය දෙවෙනි උත්තරය තමයි ගැලපෙන උත්තරය වෙන්නේ. අංක 30. මිනිසාගේ ශ්වසන ක්‍රියාවලියේදී ආශ්වාසය සිදුවන විට මහා ප්‍රාචීරයේ වක්‍රතාව සහ උරස් කුහරයේ පරිමාව වෙනස් වන ආකාරය නිවැරදිව දැක්වෙන වර්ණය කුමක්ද? ආශ්වාසය කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්න නම් අනිවාර්යයෙන්ම අපේ උරස් කුහරයේ පරිමාව වැඩි කරගන්න ඕනේ. එයි පෙනහැල්ලේ පරිමාව වැඩි කර ගැනීම සඳහා අපි උරස් කුහරයේ පරිමාව වැඩි කරගත යුතුයි මේ ආශ්වාසය සිද්ධ වෙන්න. උරස් කුහරයේ පරිමාව වැඩි කරගන්න අපට ප්‍රධාන වශයෙන් දායක වෙනවා පේශී වර්ග දෙකක්. එකක් තමයි පර්ශු අතර තියෙන අන්තර්පර්ශුක පේශි. පර්ශු අතර තියෙන අන්තර්පර්ශුක පේශි. මේ අන්තර්පර්ශුක පේශි ටික සංකෝචනය වුණකොට පර්ශු වලට මොකද වෙන්නේ? පර්ශු ඉහළට එසවෙනවා. ඒ වගේම තමයි උරතලය ඉදිරියට නෙරාලා එනවා. මෙන්න මේ ක්‍රියාවලිය මගින් අන්තර්පර්ශුක පේශී සංකෝචනය වීමෙන් ඔන්න පර්ශු ටික ඉහළට එසවෙනවා, උරතලය ඉදිරියට නෙරාගෙන එනවා. ඊළඟට ආශ්වාස ක්‍රියාවලිය සඳහා දායක වන ඊළඟ පේශී වර්ගය තමයි මහා ප්‍රාචීරයේ පේශී.
මේ මහා ප්‍රාචීරයේ පේශිත් සංකෝචනය වෙනවා. මෙන්න මේ මහා ප්‍රාචීරයේ පේශී සංකෝචනය වෙනකොට මහා ප්‍රාචීරයේ වක්‍රතාවය අඩු වෙනවා. එතකොට උරස් කුහරයේ පරිමාව වැඩි වෙනවා. උරස් කුහරයේ පරිමාව වැඩි වෙනකොට පෙනහැලි වල පරිමාව වැඩි වෙනවා. පෙනහැලි වල පරිමාව වැඩි වෙනකොට පිටත වාතයේ ඉඳලා පෙනහැලි කරා වාතය ඇදිලා ඕක තමයි අපි ආශ්වාසය කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේ ප්‍රශ්නයට උත්තරය තමයි මහා ප්‍රාචීරයේ වක්‍රතාවය අඩු වෙනවා සහ උරස් කුහරයේ පරිමාව වැඩි වෙනවා. මහා ප්‍රාචීරයේ වක්‍රතාවය අඩු වෙනවා සහ උරස් කුහරයේ පරිමාව වැඩි වෙනවා. පිළිතුරු අංක 4 තමයි ගැළපෙන උත්තරය. හරි. අපි ප්‍රශ්නාංක 30 සිට ප්‍රශ්නාංක 40 දක්වා ඊළඟ වීඩියෝවෙන් ඉක්මනින්ම හම්බෙමු.